මොකද නේද? කොහොමද ලියන්නේ? කොහොමද තනියෙන් ලියන්නේද? තනියෙන් ලියන්න බෑනේ සර් නේ. ඔයාලට තනියෙන් ලියන්න බෑ. තනියෙන් ලියන්න බෑනේ. තනියෙන් ලියන්න බෑ දෙන්නෙක් කරන අපිත් නීතිය දන්නවා සර්. හරිද? ඔහොම කමන්නේ ලියන්න බෑ. විශ්ේෂයට ආවේ නිකන් අපි නෙමෙයි ආවේ. ප්‍රශ්න කරගෙන නෙමෙයි ආවේ. අපි ඉදිකටුවෙත් නම් කිසිම වැරද්දක් කරේ නැහැ සර්. මම පැහැදිලිව කියනවා. කපලක් නැහැ නේ සර්. අපි ගාන සේව් කරන් ආවේ. ඔයා තනියෙන් ලියන්න හරි බලමුකෝ. මේගොල්ලෝ නිකන් මේ නීතිය අතරම සෙල්ලම් කරනවා බා. මම අපි අදිස්සියකට න්යානේ. අදිස්සියකට මේ අනිත් ඉඩක්වත් කැපුවද මම ඉඩක්වත් කැපුවේ නැහැ. ඉඩක්වත් කපලා නෙවෙයි අපි ආවේ. ගානට කහ ඉඩක්වත් ඕල් ටැක් කරේ නෑනේ. ආයෙත් ඉවත් ලස්සනට ආවේ. 21.21. ඔයා තනියෙන් ලියන්න සර්. ඔයා තමයි මෙතන නීතිය කඩ කරන්නේ හරි. මං කරපු වැරද්ද කියලා මොකක්ද කියලා කියන්න පුළුවන්ද? අපි කරුම් වැරද්ද කියන්නකො ඉස්සෙල්ලා. මං කරපු වැරද්ද මොකක්ද කියන්නකො එනකොට? කතා කරන්නේ සර්. වැරද්ද මොකක්ද කියලා කියන්නේ? අපි එහෙම ආවේ නෑනේ සර්. අත මොකද සර් ලියන්නේ බොරු ලියන්න එපා සර්. කතා කරන්නේ නැත්තේ. මේ ආවේ නෑනේ අපි සර්. මේ පොඩ්ඩක් අහන්න කියන එක. සර් මේව ආවේ නෑනේ බොරු. ඔයා බොරු ලියන්නේ ඇයි? සර් මේ විදිහට ආවේ නෑනේ. තනියම ලියන්නේ තනියම ලියන්නේ නෑ. පොත් බලාගෙන ඉන්න තේරෙන්න බලාගෙන ඉන්න. හරි? බලන් ඉන්න මොකක්ද බලුවරේ ලියලා. බලුවර කරන්න බෑ හරිද? ගානේ මේ ධනයක් ගන්න ඕනේ. ලියන්න කමන්නේ මම කරගන්න වැඩේ. අර ඔයාලට කරන්නම් මං වැඩේ. හරි? ලයික් හරි ඔයාලට දෙන්නම්කෝ. තනියම ලියන්නේ. තනියම ලියන්නේ. තනියම ලියුවේ. හරි ඔයා තනියම ලියුවා